welcome to my YouTube channel. මගේ YouTube channel එකෙන් කරන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් කරන්න හිතුවේ අපි ගියපු පොඩි road trip එකක් ගැන. ඉතින් මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වල. පර්ත් ඉඳන් කිලෝමීටර් 280කින් විතර තියෙනවා මාගට් රිවර් කියලා ලස්සන පළාතක්. අපි ඉතින් එහෙ ගියපු විස්තර තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ටිකටම බලාගෙන ඉන්න. අපි ඉතින් දැන් ගමන යන පිටත් වෙලා සිටි එකකින් චුට්ටක් විතර ඇවිත් ඉන්නේ. ඒ තවම ට්‍රැෆික් එක තියෙනවා. මොකද අපි දවල් 2ට වගේ තමයි ගමන යන පිටත් උනේ. මේ වෙලාවට පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා සිටි ඒරියා එකේ. අපි කනනා ෆ්‍රීවේ එකේ තමයි මාගට් රිවර් යන්න ඕනේ. අපි දැන් යන්න පිටත් වෙලා හිමින් යනවා. තව පොඩි වෙලාවකින් ට්‍රැෆික් එක නැතුව අපිට යන්න පුළුවන්. ඔම තමයි. දැන් ට්‍රැෆික් එකත් අඩු වුණා. දැන් අපිට යන්න පුළුවන්. මේ ටිකේ ස්පීඩ් ලිමිට් එක 110. දැන් හිමින් යන්න තමයි තියෙන්නේ. මාල් පේන බෝට් එකක් පාරේ යනවා. බන්බරි මාගට් රිවර් ඒරියා එකේ ගොඩක් බීචස් තියෙනවා. ඉතින් ඒ පැත්තේ හැම ගෙදරකම වගේම බෝට් එකක් තියෙනවා. මෙයාලා මේ ට්‍රේල් එකකින් තමයි බෝට් එක අරගෙන යන්නේ. මෙහි වාහන ගොඩක පිටිපස්සේ පොඩි ගැජට් එකක් තියෙනවා. ට්‍රේලර්ස්, කැරවෑන් ඇදගෙන යන්න පුළුවන් විදියට පොඩි කැලක් හයි කරලා තියෙන්නේ. අපේ කෝච්චි වල තියෙන්නේ යන්නේ වගේ එකක්. මට ඒකත් කියන නම නම් හරියට මතක නෑ. පර්ත් සිටි එක ඒරියා එකේ නැතත් රට ඇතුළට වෙන්න ගොඩක් මේ වගේ ට්‍රේලර්ස් දාගෙන ගොඩක් අය යනවා. මට නම් මේ හැම දෙයක්ම ඉතින් ගොඩක් අලුත් අත්දැකීම්. මොකද මම වැඩි කාලයක් නැහැනේ මෙහෙට ඇවිල්ලා. ඒත් ගොඩක් සුලභ දෙයක් තමයි මේ පාරවල් වල මෙහෙම අපි යද්දි මේ වගේ ට්‍රේලර්ස් දාගෙන යන එක. අපි කොයි හරි ඉතින් ලොං ට්‍රිප් එකක් යනකොට අපි ප්ලේ කරන ප්ලේලිස්ට් එකක් තියෙනවා. අපි ඒකත් දාගෙන තමයි දැන් මේ යන්නේ. පේනන්දයි මාමයි ලස්සනට සින්දු කියන්න පුළුවන්. එයාලා දෙන්නත් සින්දු කිය කම්මැලිත් නෑනේ. හිමින් අපි ඉස්සරහට ගියා. එන අතරමඟ මේ වගේ රෙස්ට් ඒරියාස් ගොඩක් තියෙනවා. අපිත් මෙතන නතර කරලා පොඩි වෙලාවක් රෙස්ට් කරලා තමා අපිත් ආයෙමත් යන්න පිටත් උනේ. අපි යද්දිත් මෙතන ගොඩක් අය හිටියා. මට ඉතින් කියන්න බැරුණානේ ඇයි අපි හදිස්සියෙම මාගට් රිවර් යන්නේ කියලා. අද අපේ ටීනුවක්ගේ බර්ත්ඩේ එක. අපි ඒ නිසා තමයි ඉතින් මාගට් රිවර් යන්නේ. දැන් අපි ඉන්නේ බන්බරි වල. බන්බරි එන්නුනේ මට පොඩි වැඩක් කරගන්න තිබ්බා බන්බරි වලින්. ඒ නිසා අපි බන්බරි වලින් තමයි ආවේ. නැත්නම් අපිට බන්බරි බයිපාස් කරලා යන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඒත් මට පොඩි වැඩක් කරගන්න තිබ්බා. පර්ත් වලින් කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපි බන්බරි ඇවිල්ලා තමයි අයමත් මාගට් රිවර් යන්න පිටත් වෙන්න ඕනේ. අපි මේ ට්‍රිප් එක යන්නේ දෙසැම්බර් 16 වගේ. 16 ක්‍රිස්මස් ළඟ නිසා පොඩි ඩෙකොරේෂන්ස් මේ දවස්වල සිටිවිස් වල බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි බන්බරි වලින් ආයමත් මාගට් රිවර් වලට යන්න පිටත් වෙලා තියෙන්නේ. මගේ වැඩ ටිකත් කරගෙන මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා.
අපි ගිෆ්ට් ටිකක් ගත්තා. ඒ ටිකත් අරගෙන දැන් මට ඒ ටික රැප් කරන්න ජොබ් එක බාර දීලා තියෙන්නේ. ඉතින් ඒකත් කරන ගමන් අපිට දැන් යන්න තියෙනවා තව කිලෝමීටර් 100ක් විතර. මම හරිම කැමතියි බන්බරි වලට. මොකද බන්බරි හරිම ලස්සනයි. ලස්සන බීචස් තියෙනවා. හරිම ඉන්න හිතෙනවා ඉන්නේ. ගිෆ්ට් එකත් රැප් කරලා ඉවරයි. එතකොට මම ඔයාලට පෙන්නනවා මොකද මම බන්බරි ආවේ කියලා. මම මේ අපේ ටීම් එකේ බර්ත්ඩේ එකට පොඩි කාඩ් එකක් හදුවා. ඒක හදලා ඒක මම print එකක් ගන්න බැරි වුණා. ඒකත් print එකක් අරගෙන අපි ඊට පස්සේ ඔක්කොමලා birthday cards ගත්තා. ඒ birthday cards උතරගෙන gift එකත් pack කරලා අපි මේ ආයෙමත් දැන් යනවා. දැන් මං හිතන්නේ වෙලාව හවස 6:00 වගේ වුණා. මේ තියෙන්නේ ක්වාරම් කියන පැත්ත. පොඩි ටවුන් එකක්. මේ ටිකේ ලස්සන පාක් තියෙනවා. එක ෆැක්ටරිස් වලට යන්න පුළුවන්. චොක්ලට් ෆැක්ටරි එක තියෙනවා. චීස් ෆැක්ටරි එක තියෙනවා. මේ ඒරියා එකේ තමයි ඒ ටික තියෙන්නේ. අපි කලින් මෙහෙට ආපු වෙලේ අපි ගියා ඒ වගේ. මෙතන එහා පැත්තේ වලට පේන දකුණු පැත්තේ එතන ලොකු පාර්කයක් තියෙනවා. එතන මේ ක්වාරම් ඒ ටවුන් එකේ ගොඩක් තැන්වල අර හරක් හදලා තියෙන එක ස්ටැචුස් වගේ අර දැනුත් ඔයාලට පේන්න තියෙන ඒ වගේ ඒවා. මේ ඒ වගේ දේවල් වලින් තමයි තියෙන්නේ. අපි ඉතින් තව මෙතන නම් අපිට විනාඩි 15ක් වගේ තමයි තියෙන්නේ මාගට්‍රිය වලට. අපි කොහොම හරි රෑ 7 වගේ වෙද්දි මාගට්‍රිය වලට ආවා. තවම අපිට කවවල වෙලා නැහැ. මේ දවස්වල පොඩ්ඩක් රෑ 8 වගේ වෙනවා කවවල වෙද්දි. මේ තියෙන්නේ මාගට්‍රිය වල තියෙන පොඩි පාක් එකක්. එතකොට ඉස්සරහින් තියෙන මාගට්‍රිය එක මේ තියෙන මාගට්‍රිය ටවුන් එක. මේකත් ගොඩක් ලස්සන ටවුන් එකක්. මාගට්‍රිය කියලා කියන්නේ ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේස් එකක්. ඉතින් ගොඩක් ටුවරිස්ට්ලා මෙහි එනවා. ඒ වගේ ඒ නිසාම මේ ටවුන් එකේ නැති ඒක හැම පහසුකමක්ම තියෙනවා. ඒ වගේම ගොඩක් ලස්සනයි. කොහොම හරි අපි අන්තිමට ටීනෝක්ලගේ ගෙදරට ආවා. දැන් නම් අපිට ටිකක් විතර මහන්සි. මට නම් මහන්සි නෑ. ඉතින් මම ඩ්‍රයිව් කරේ නෑ. මම නිකන් ආවා. මට මහන්සියක් නෑ. ඒනට අපි අනිත් අයට මහන්සි. කොහොම හරි අපිට ඕන උනේ කොහොම හරි හවස 7 වගේ වෙද්දි ටීනුවක්ලගේ ගෙදරට එන්න. පොඩි වෙලාවක් පරක් වෙලා හරි අපි මේ වෙලාවට ආවා. දැන් ඉතින් තියෙන්නේ රැට පොඩියට පාටි එකක් ගන්න ටීනුවක්ගේ බර්ත්ඩේ එකට. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ටිකක් වෙලා ඉඳලා ඉතින් මම එළියට ආවා. මේ දවස්වල ගොඩක් රස්නේ. ඒත් මාගට්‍රියවම එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ගොඩක් කූල් මෙහෙ. පොඩ්ඩක් එළියට වෙලා ඉඳලා
පොඩි ඩෙකොරේෂන්ස් කරලා තිබ්බ ඒවත් බලලා ඉතින් හිටියා. එහෙනම් තියෙන්නේ අපි හැලෝවීන් එකට කරපු ඩෙකොරේෂන්ස්. තවම ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් මේ පැත්තේ තවම කරලා නැහැ. තව දවස් කිහිපයක් තියෙනවනේ, කියන්නේ සතියක් වගේ තියෙනවනේ. ඒකේ මුකුත් ඩෙකොරේට් කරලා තිබුණේ නැහැ. මම මේ ටීනුවකගේ බර්ත්ඩේ එකකට ඉන්න ෆස්ට් ටයිම්. මට ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. ඉතින් ඊට පස්සේ අපි පොඩියට යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඊට ලස්සන කේක් එකක් හම්බුණා. ඉතින් ඊට පහුවදා උදේ මම නැගිටලා මං ගියා ටීනුවක්ලගේ බෑක්යාඩ් එකට. මේ බලන්න තියෙන දේ මං කලින් සැරේදී මේ ඇපල් ට්‍රී එකේ මල් විතරයි පිපිලා තිබ්බේ. මේ සැරේදී චූටි ඇපල් ගෙඩි හැදිලා මට මාරම සතුටුයි දැක්කම. මොකද ඇපල් ගහක් දකින්න මම පළවෙනි සැරේ මේක. මේ තියෙන ඇපල් මල් හරිම ලස්සනයි. ඉතින් ඇපල් ගෙඩි හැදිලා තිබ්බම මට මාර සතුටුයි. ග්‍රීන් ඇපල් තමයි හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ගොඩක් සතුටුයි ඒව දැක්කම. ඉතින් ඊට පස්සේ ඔය තියෙන්නේ ඉස්සරහින් අපි හදපු අඹ පැලේ. අපි ලී ගෙනල්ලා ලස්සන ෆ්‍රේම් එකක් අපිම හදලා තමයි අඹ පැලේ ඉන්දුවේ ගිය පාරේ ආපු වෙලේ. ඒකත් දැන් පොඩ ලොකු වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ සැලඩ් ලීව්ස්, ටොමැටෝස් නම් තියෙනවා කියලා තමයි ඉඳලා තිබ්බේ. කලින් ඉඳපු සැලඩ් ලීව්ස් ටිකක් තිබ්බා එතන. තමන් ඉඳන් අනිත් ඒවා මෑකරල්. ඊට පස්සේ මේ තියෙන්නේ වට්ටක්කා. ඊට පස්සේ මේක මම හිතන්නේ පීච් ගහක්. මේ තියෙන්නේ බෙන්ගේ ස්ට්‍රෝබෙරි එක. ඊයේ පාර නම් කීදි තිබ්බා. මේ පාර තවම හැදිලා නැහැ. ඒක මම බලන්න ගෙඩි තියනවද කියලා තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඊට පස්සේ මෙතන තියෙනවා අමු මිරිස් පැලයක්. ඒක ගොඩක් වටිනවා එහෙට. මොකද අමු මිරිස් හොයාගන්න අමාරුයි ටිකක්. ඊට පස්සේ මෙතන මේ වම් පැත්තේ තියෙන්නේ පාස්ලි එකක්. ලොකු පාස්ලි පඳුරක් වගේ හැදලා තිබ්බ එක. අපි කලින් එද්දි මං හිතන්නේ මේ රස්නෙත් එක්ක දැන් ඒක පොඩ්ඩක් ඇති වෙලා ගිහිල්ලා මැලවිලා ගිහිල්ලා වගේ තියෙන්නේ. එතකොට පණ්ඩක්ක පැල දෙකක් තියෙනවා. අපි ඉඳන්දී එක පොඩි දේවල් වගා කරා. ඒව දැන් හැදිලා. ඒකට ඉතින් ඒව දකිද්දි ගොඩක් සතුටුයි. ඒ තියෙන්නේ අපේ පණ්ඩක්ක පැල දෙක. තව තක්කාලි පැලයක්. එතකොට මේක තමයි මම මෙහි තියෙන කැමතිම පැලේ. මේකට කියන්නේ කැෆිය ලයිම් කියලා. අර අපි තායි ෆුඩ් කද්දී තායි ග්‍රීන් කරි වලට රෙඩ් කරි වලට දානවා තායි එකේ රස ගොඩක් වැඩි වෙන්න මෙන්න මේ ලයිම් ලීව්ස් ටිකක් කොළ දෙකක් වගේ තියෙන්නේ. මම පින්නේ අන්න ඒක තමයි කැෆේ ලයිම් කියන්නේ. ඒක ගොඩක් රසයි කෑම වලට දැම්මම. ඊට පස්සේ මම ඔය පෙන්නන්නේ පොඩි මිදි පැලයක්. මිදි වැලක්. ඒක වැලක් වෙලා නැහැ තාම. පොඩි අත්තක් විතරයි තියෙන්නේ. තාම හැදිලා නැහැ. කොහොම තමයි දැනට ටීනුවක් එකේ බෑක්යාඩ් එක තියෙන්නේ. ඊට පස්සේ ටිකකින් අපි ටීනුවක් කිව්වා අපි කොහේ හරි යමු කියලා. ඉතින් එයා අපිව ලස්සන බීච් එකක් බලන්න එකගෙන යන ගමන් මම පර්ත් ඇවිත් මාගට්‍රිව හිටියා. අපි ඔක්කොමලා මාසයක් විතර යාළගේ ගෙදර. ඉතින් එයා ෆ්‍රී හැම දවසකම වගේ අපි කොහේම හරි එක්කගෙන යනවා. අපි ගියා ගොඩක් ලස්සන තැන් වලට ඉඳපු මාසේ. ඉතින් ඒ වගේ වීඩියෝස් ටිකකුත් මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි මේ යන ගමන් මගේ දැන් මම ටී-ෂර්ට් එක පෙන්නනවා. මේ දවස්වල ස්ට්‍රේන්ජර් තින්ග්ස් එකේ අලුත් සීසන් එක ඇවිල්ලා. ඉතින් ඒත් එක්ක මට ටී-ෂර්ට් එක හම්බුණා. ඒක අරන් දුන්නේ මීරෝ අයියා. දැන් එයා අපිත් එක්ක අද ආවේ නෑ. එයා ඉතින් මතක් වෙනවා අපිට ගොඩාක්. එයාට දෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඉතින් අපි එයාව දාලා ආවා. ඉතින් හිමින් දැන් අපි යනවා. දැන් අපිට පොඩ්ඩක් ළඟයි.
අපි යන තැනට අපි දැන් ලොකේෂන් එකට ආවා. මේ ඉන්න බෙඩිනොක්කි. හරිම ලස්සනයි එතන. මම හිතන්නේ මේක මට මතක විදිහට මෙතන පරණ ඉස්සර තිබ්බ පරණ ජෙටි එකක් කියලා තමයි එතන දාලා තිබ්බේ. ඊට පස්සේ අපි මෙතනින් හිමින් උඩට යන්න පුළුවන් view point එකක් තියෙනවා උඩ. අපි එතනට හිමින් ගියා. අපි මේ විදිහ උඩට ඇවිත් ඉන්නේ. අර ඈතින් ඔයාලට පේන නේචර් වින්ඩෝ එකක්. මෙතන ලස්සන view එකක් තියෙන්නේ. හරිම ලස්සනයි බීච් එක. ඒ වගේම මෙතන ගොඩාක් ලොකු උලගක් තිබ්බා ඒ වෙලාවේ. අපිට ෆොටෝස්වත් ගන්න බැරි වුණා. ඒ තරමට ගොඩක් ලොකු උලගක් තිබ්බා. ටීනෝ කියලා කලින් මෙතෙන්ට ඇවිත් තියෙනවා කිව්වා. ඉතින් එයා කිව්වා මේ ඈතින් පේන බීච් එකේ සමහරක් වෙලාවට ඩොල්ෆින්ලා පේන්න ඉන්නවා කියලා. අපි ටිකක් වෙලා බලන් හිටියා. ඒත් ඒ වෙලාවට ඩොල්ෆින්ස්ලා ආවේ නෑ. කොහොම හරි මෙතන හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙන උඩට ගියාම. හරිම ආසයි එතනට වෙලා ඉන්න ගොඩක් වෙලා. මේ හවස නිසා තව ගොඩක් ලස්සනට බීච් එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පොඩ්ඩක් හවස් වෙන නිසා අපි ගෙදර යන්න පිටත් වුණා. මේ පහවදා උදේ ආයිමත් අපි පර්ත් යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ. එතකොට ඉතින් මේ තියෙන්නේ මම ඉතින් යන්න කලින් පොඩි වීඩියෝ එකක් ගත්තා අපේ අම්මට යවන්න මේ ඇපල් ට්‍රී එක ගැන. මාසයි කිව්වා ඉතින් ඒක බලන්න. ඉතින් මම අම්මට පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන යවුවා. ඒක තමයි මෙතන තියෙන්නේ මේ. දැන් ආයෙ යන්න පිටත් වුණා. ඔයාලට දැන් මේ පේන්නේ මිදිවැල්. මෙහි පෙබරවාරි වගේ වෙද්දි තමයි මිදි කඩන කාලේ එනවා කියන්නේ. අපි ආපු පාර ගොඩක් ලස්සනයි. ඉතින් ඒකෙත් මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ පාරේ එනම් වැඩිපුර ගොඩක් අය හවස් වෙද්දී යනවා අඩුයි කියලා තමයි කියන්නේ. මොකද කැන්ගරුව හාව වගේ පාරට පයින්න නිසා ගොඩක් අය රෑ වෙද්දී මේ පාර ගොඩක් අඩුවෙන් තමයි පාවිච්චි කරනවා කියන්නේ. මෙතන මේ රෝල් වගේ තියෙන්නේ තනකොළ මැෂින් වලින් කපලා ඒවා ඒ රෝල් විදියටම තියෙනවා. ඒවා ඊට පස්සේ අශ්වයන්ට කන්න ගෙනියන්න තමයි මේවා මේ විදියට තියලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආයෙමත් ඉත්ති වගේම යද්දිත් බන්බරි හරහා තමයි ආවේ. මොකද වාහනේට තෙල් ගහන්න අපිට අමතක වෙලා ඊට පස්සේ අපි බන්බරි වලින් දාලා තෙල් ගාගෙන තමයි ආයෙමත් යන්න පිටත් වුණේ. මේ පහුවෙන බන්බරි මං කිව්වා වගේම බන්බරි හරිම ලස්සනයි. මං හරිම ඉන්න ආසම පැත්තක් තමයි බන්බරි කියන්නේ.
ඊට පස්සේ ආයෙමත් පොඩක් නතර කරලා සර්විස් ඒරියා එකට ගිහින් පොඩි ටී එකක් බීලා අපි ආයෙමත් යන්න පිටත් වුණා. දැන් මේ විදිහට අපිට පර්ත් වලට යන්න තව කිලෝමීටර් 30ක් 31ක් වගේ තමයි තියෙන්නේ. අන්තිමටම අපි පර්ත් වලට ආවා. දැන් මම හිතන්නේ වෙලාව හවස 6 වගේ වෙලා. කොහොම හරි ලස්සනට දවස් දෙකක් අපි එන්ජොයි කරා. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. ආයෙමත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.